ඔන්න හරි මට ලෝඩ් එක ගන්නම් වාරය ආවා. දැන් ඉස්සෙල්ලාම ටේලර් එක තියෙන තැන තමයි හොයාගන්න ඕනේ. ඒ පස්සට අරගම්මුකෝ ඉස්සෙල්ලාම. කොහෙද ටේලර් එක තියෙන්නේ? එතනත් නෑ. තියෙනවා එතන තියෙනවා. හරි තියෙන මම අරන් යන්න ඕන ටේලර් එක මොනවද තියෙන්නේද? අම්මා පෝක් ලිෆ්ට් තුනක් තියෙන්නේ. පෝක් ලිෆ්ට් තුනක් තියෙනවා කියන්නේ ඉතින් රෝසමල් අරන් යනවා වගේ වැඩක් තමයි. මොකද හරියටම පරිස්සම් කරගෙන අරන් යන්න ඕනේ බෙල්ට් ගහලා ඊට මේට ඇදෙන්නේ නැති වෙන්න අරන් යන්න ඕනේ. හරි අපි ඉස්සෙල්ලාම ටේලර් එක හුක් කරගෙන ඉමු. රයිට් පොඩ්ඩක් ඉස්සරහට අරගෙන ගන්න වෙනවා ගානේ ඔන්න අවුලන්නේ. හරි මම ගත්තා. හරි මේ පැත්තට පොඩ්ඩක් කපලා ගන්න ඕනේ. හරි රයිට් හරි ඔහොම ගත්තා. හරි තව පොඩ්ඩයි චුට්ටයි. හරි ටේලර් එක හුක් කරගන්න ඕනේ දැන්. ඔක්කොම කරලා චෙක් කරගත්තා මම ටයර් ප්‍රෙෂර් එතකොට වයරින් ලයිට්ස් ඔක්කොම චෙක් කරගෙන දැන් ඉතින් ඊට පස්සේ පේපර් වර්ක්ස් ටික ඔක්කොම අරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් ඉන්නේ මම ඉතාලි වල පල්ලෙහාට වගේ වෙන්න ඉන්නේ. එක් හුස්මක්, උතුරට එක් කිලෝමීටර් ගමනක්, 120 රෝද කැරකෙන හැම වාරයකම විතර වගේ පෙරලෙන තමයි අලුත් යන්න පිටුවක්. තියෙන්නේ ලෝඩ් එක අරගෙන. ඉතින් අර ඔක්කොම චෙක් කරගන්න එකයි මොකද ඉස්සෙල්ලා මෙතන පේපර් වර්ක්ස් ටික ඉස්සෙල්ලාම අරන් ඉන්න ඕනේ ගේට් එක ගාවින්. හරි ඒ ටිකත් ක්ලියර් කරගත්තා. හරි දැන් ඉතින් මෙතනින් එහා පැත්තට දාගන්න තමයි ඕනේ වම් පැත්තට. හරි ඒකත් හරි එතනින් වත් පැත්තට හිමියට දාගන්න තමයි තියෙන්නේ. රයිට් කල්පනායෙන්ම ගන්න ඕනේ නැවැත්තිල්ලක් නෑ දරුවනේ කෙලින්ම එනවා. රයිට් යන්න තමයි තියෙන්නේ. ඉතින් මම හිටියේ මේ හයිවේ වලට දාලා තමයි මෙහෙ ගොඩක් දුරට යන්නේ. ඉතින් ඒ වෙලාවේදී අපි මග නතර කරගෙන බ්‍රේක් ඩවුන්ස් වලට රෙඩි වෙලා යනවට වැඩිය ලේසි. අපි ඔක්කොම චෙක් කරගෙන ලයිට් එකේ ඉඳලා ඔක්කොම චෙක් කරගෙන යන එක. එතකොට අපිට ලේසි. මොකද කිසිම කස්ටමර් කෙනෙක් කැමති නෑ අපේ අන්ලෝඩින් එක ලේට් වෙලා දෙනවට, ඒක ඩිව් වෙනවට. ඉතින් ඒක නිසා අපි අපේ සූදානම කරගෙන යන්නේ කොහොමද? මොකද තනියම ඩ්‍රයිව් කරන්න තියෙන්නේ. තනියම තමයි යන්න තියෙන්නේ. ඒක නිසා හැමතිස්සෙම අපි මේ විදිහට එම කරගෙන ගියාම හරි මෙතනින් අපි දාගන්න ඕනේ. දකුණට රයිට් කතා කරන ගමන් ඩ්‍රයිව් කරමු. කල්පනාකාරීවම ගන්න ඕනේ. රයිට් දැන් තමයි අපි හයිවේ එකට දාන්න යන්නේ. ඔය අතරේ අඳුරන කට්ටියත් හම්බ වෙනවා. ඉතින් හෙඩ්ලා යන්නේ තව එක්කෙනෙක් ගියා නම් අඳුරන්නේ නැහැ. සමහරවිට අඳුරනවත් ඇති. යනවානේ එකපාරට පේන්නේ නැහැ. එයාත් හෙඩ්ලයිට් කරනවා. අපිත් හෙඩ්ලයිට් කරන මොන පාරක් ගහගෙන යනවා. ඉතින් මේ චුට්ට දුරකින් හයිවේ එකට අපි සෙට් වෙනවා. එතනින් දාගන්න ඕනේ දකුණට. එතනින් දාගන්න යාළුවනේ වාහන තියෙනලාට නම් පිස්සු සමයි. වම් පැත්ත අල්ලලා ගන්න ඕනේ. හිතන්න වම් පැත්තට එන්නේ වාහන ටික නවත්තලා දෙන්නට කොහොමද ටොපිය කියලා. මේ පේනවා සිග්නල් දාලා තියෙද්දිත් දකුණෙන් රින්ගනවා. නේ? හරි කල්පනාවෙන් ගන්න ඕනේ. මොකද වාහනේ ඩැමේජ් කරගන්න බෑ. ගෙනියන බඩු වටනාකමින් වැඩි ඒවා තියෙනවා. ඒවා කිසිම අයකින් කොහෙන්ම මුකුත් වෙන්න බෑ. හරි කල්පනාවෙන් එලවන්න ඕනේ ඉතින්. අර අපේ රටේ ත්‍රිවිල් එහෙන් දානවා, බයිසිකල් එහෙන් දානවා. ඒ වගේ තමයි ඉතින්. හයිවේ එකට සෙට් වුණා. ඉතින් හරිම ලස්සනයි පේනවා නේද? පයින්ස් ගස් යායක් තියෙනවා. එත කඳු කරයක් පේනවා. පාරවල් නම් ෆුල් ක්ලියර් යාළුවනේ. ඉතින් මම මෙතනින් පස්සේ පොඩ්ඩක් පාගල යනවා. මොකද මේ සෑහෙන දුරක් තව යන්න තියෙන හින්දා අපිට කියලා ගියේ මමයි වෛරයි යන හින්දා. ඉතින් මගේ වෛර කොල්ලා. ඉතින් ගමනේම තමයි. ඉතින් වෛරත් එක්කම යුරෝපියම් වටේ යන චාරිකාවයි. ඔයාලත් එක්ක එකතු කරගෙන ලස්සන දේ බලාගෙන අපි ඉස්සරහට යමු. එතන පාලමක්. හරිම ලස්සනයි. කාරුත් යනවා නිකන් ජෙට් වගේ විදිහට.
ඔය අයිනේ ඊතල ගහලා තියෙන පාක් කරන තැන්වල ඒ වගේ තැන්වල හරි කල්පනාවෙන් යන්න ඕනි. මොකද එක පාට දානවා. මේ තමයි ඉතින් මෙඩි මේ පේනවනේ එහෙට අල්ලනවා මෙහෙට අල්ලනවා. ඒ වගේ තමයි ඔය ඉස්සරහෙන් හයිවේ එකට එන්ටර් වෙන ඒවා නේ ආයෙ බැලිලි නෑ දැම්මා. ඒ නිසා ඉතින් පිස්සු හැදෙනවා තමයි. ඉතින් මොකද කරන්න, ඉතින් එලවන්නත් එපෑ. ඒ වුණාට ඉතින් වාහනේ නම් එලවන එක නම් දැනෙන්නේ නෑ යාළුවනේ. මේක නම් තනිකර ආයෙ ඉතින් ඉස්පංචයක් උඩ යනවා වගේ හෙලවිල්ල කතා කර කර ගියා වගේ නෙමෙයි යාළුවනේ. කල්පනායෙන්ම ඩ්‍රයිව් කරන්න ඕනේ පේනවනේ. මොකද අපි මෙතනින් දාගන්න ඕනේ වමට. මොකද මේ යන්නෙත් පොඩි ස්පීඩ් එකකට මේ. ඉතින් එකපාරට නවත්ත ගන්න පුළුවන් වේග ගියා උලන්නේ නැහැ. මේවා එහෙම නෙමෙයි එකපාරක් නවත්තුවගෙන ඊට පස්සෙන් උඩරමනේ කෝච්චිය වගේ වෙනවා තනියම ගියේ මම. බලමු මෙතනින්. මොකද්ද මේ කරන්න පාර මැද්දේ නවත්තගෙන. ලයිට් පාරක්වත් ගහලා බලමු. යානම් ගන්න පාටක් නෑ අප්පාද. ෂිට්. පැත්තට දාලා අල්ලනවා මිසක් මම හෙට තමයි මට යන්න වෙන්නේ මෙහෙම ලෝඩ් එක අරගෙන. හරි. අපි හදිස්සියට ගත්තා වගේ නෙමේ. යා හරි බැලුවා. මොකද යාට මම ඉන්න පිටිපස්සේ යාට වාහන පේනවා එහෙන් එන ඒවා. ඉතින් මෙහෙ සාමාන්‍යයෙන් තියෙන දෙයක් තමයි කෙලින් එන මිනිහා එනවා ආයි මොකා ගුවත් එනවා නවත්තන්නේ නැහැ. 100ට නම් එන්නේ 100ටම එනවා. ඒ මොකද ඒගොල්ලෝ දන්නවා අතුරු පාරේ දාන්න ඉන්න කෙනා ලොවෙත් දාන්නේ නැහැ කියලා. ඒක නිසා යා එන ගමන එහෙම වෙනවා. ඉතින් රේල් ලයින් එකක් මේ ගොඩක් ට්‍රාන්ස්පෝර්ට් සිද්ධ වෙන්නේ ට්‍රේන්ස් වලින්. එතකොට පයිමර්ස් වලින් අපි ගෙනියනවා වගේ. ඕක ගොඩක්ම ගෙනියන්නේ මේ බඩු බාන්න තමයි. සෝක් මාරට ඔකේ යාළුවනේ ඩීසල් ගහගන්න හිටියා බැරුව ගියා. ලයිට් එකත් පත් වුණා. මැප් එක බලන්න එනවා කොච්චර දුරකින්ද ගෑස් ස්ටේෂන් එකක් තියෙන්නේ කියන එක. මේ වගේ තැන්වලින් කල්පනාවෙන්ම දාන්න ඕනේ. තව කිලෝමීටර් 20 කිලෝමීටර්ස්. තව කිලෝමීටර් 20කින් විතර වගේ තමයි තියෙනවා කියලා කියන්නේ. මට මතකෙට මමත් මේක විතරම යනවා මට මතකෙට. තව ඉස්සරහින් ගෑස් ස්ටේෂන් එකක් තියෙනවා. ගෑස් ස්ටේෂන් එකට ගිහිල්ලා ඩීසල් ෆිල් කරගෙන බඩගින්නකුත් වෙනවා මොන හරි කණ්ඩක් අරගෙන. අද අවන් එකට කෑම දාගත්තේ නැහැ. මේක මේ උදේනේ ගෙනියන්න කියලා තිබ්බේ මේ ලෝඩ් එක. උදේ ගෙනියන්න කියලා ආයෙ පොඩ්ඩක් දවල් වුණා. මේක පාට තමයි කතා කරලා කිව්වේ අරයි යන්න කියලා. ඒක නිසා මට කැම රෙඩි කරගන්න බැරුව ගියා. කමන්නේ මම එතන පොඩි ෂොප් එකක් තියෙනවා. එකෙන් ගන්නවා මොන හරි ස්නැක් ටිකක් හරි බර්ගර් එකක් හරි අරගන්නවා. අරගෙන කොෆි එකක් අරගෙන ඩ්‍රයිව් කරන්න තමයි තියෙන්නේ. තෙල් ටිකක් පුරවගෙන. රයිට් ගෑස් ස්ටේෂන් එක නම් ඉස්සරහා තියෙනවා. අම්මෝ වාහනේට ඩීසල් වගේ තමයි මටත් බඩගින්න දැනෙනවා කොල්ලනේ. මෙතෙන්ට දාලා ඩීසල් ටික ගහගන්න ගමන් පම්ප් එකේ වෙලාවට අද කවුරුත් නැහැ. වෙන්දර මේකට සමහරවල් ලෝරි දෙක තුනක් ගහලා තියෙනවා. රයිට් කාඩ් එක දාලා ඔක්කොම රෙඩි කරාමන් පම්ප් එක වැඩ දැන්. ගැස්සක් කැල්ල යාළුවනේ හරි අමාරුයි මේ දවස් ටිකේ මෙහෙ වහිනවා. රයිට් ට්‍රක් ස්ටොප් එකට දාලා පාක් කරලා යන්න ඕනේ මොන හරි කණ්ඩ අරගෙන. මොකද දැන් මට පේන විදිහට මට අරහේ යාඩ් එකට ගිහිල්ලා රෑ වෙලා එන්න වෙයිද ආයිසනික මේ පැත්තට ගැම්ම ගන්න වෙයිද කියන එක හිතා ගන්න බැරුව මේ ඉන්නේ. තාම මට හරියට මෙසේජ් එකක් ආවේ නැහැ.
ටිකට කල්ලා නවත්ත ගත්තා ඩිසල් ටිකත් පුරෝගෙන ඉවරයි බලන්න ඕනේ හරියට කොහොමද තියෙන්නේ කියලා අවුලක් නැහැ හරියට ගිරේ තියෙන්නේ නැත්තම් පිටිපස්සෙන් ඇවිල්ලා හෝන් ගහනවා අප්පා එතකොට ඉස්සරහා වාහනයක් අරින් මෙන් තිබ්බොත් ගන්න ගියාම පිස්සු හරි අමාරුයි ඉතින් ඒ නිසා අපි හරියට ඒ විදිහට නවත්තලා ගියාම අපිට කරදරයක් නැහැ හරි මේ ටිකත් මේව කරගෙන එළම් මං ගිහලා මොනවා හරි කෑම අරගෙන එන්නම් රයිට් බඩ පිරෙන්න කෑවා බගදීකුත් අරගෙන ආවා කොෆියක් එක්ක මේකත් අරගෙන යන්න පිටත් වෙමු යාළුවනේ ගැටලුවක් නෑ දැන් ඉතින් වාහනෙත් බඩ පුරව ගත්තා මමත් බඩ පුරව ගත්තා දැන් ඉතින් දෙයියනේ කියලා ආයිත් එළවිල්ලක් තමයි තියෙන්නේ මුළු යුරෝපේ පුරාම ආයි වෛරයි හැටට හැටේ රවුමේ යන ගමනේ මගේ යාළුවොත් එක්ක මෙයා මොකද්ද මේ මට සිරේනවා කොහොමද යකෝ මේක ගියේ පිස්සු වෙනවා අප්පා තාමත් පපුව ඩිග ඩිග් ගන්නවා වෛරත් එක රට වටේ නෙමෙයි තව පොඩ්ඩක් යන්න වෙන්නේ යුරෝපේ වටේ නෙමෙයි ඉස්පිරිතාලේ වටේ යන්න වෙන්නේ අම්මා ස්විම් එකක් දැම්මා අම්මෝ වැස්ස නම් ඕනේ නිකන් හිතලා බලන්න යාළුවනේ අර ඉස්සෙල්ලා මේ ඩ්‍රයිවර් මේ හරියද වගේ සෙට් වුණා නම් පාර වැහලා ලෙස්සනවා අනිවාර්යෙන් එහෙනම් දෙන්නම අතරම වෙන්නේ අද නම් එච්චරම වැඩි අවුලක් නැහැ වෙන්දර වහිනවා කොහොමද දන්නවද වැහිල්ලක් අඟලක් ඉස්සරහා පේන්නේ නැහැ ලයිට්ස් ඔන් එකේ ගියත් ෆොක්ස් දාගෙන ගියත් කොච්චර මොන දේ කරත් ඉස්සරහා නම් පේන්නේ නැහැ සමහර තැන්වලදී ඉඩ තියෙන තරක් අල්ලලා නවත්තගෙන ඉන්නවා යන්න බැරුව වයිපර් එහෙමනම් බබර චක්‍රය වගේ දාන්න ඕන ඒ තරමට මේ වැස්ස වහිනවා තදට වයිමොස් එම අයිනින්මයි ගන්න ඒ වැස්ස වගේ වෙලාවට 10ට ඉස්සර යන්නේ හරිම අමාරුයි යන්න ලෝඩ් එකක් වරද දැන් අද නම් එච්චරම ලෝඩ් එකක් නැහැ එච්චරම වෙදර් එකත් අවුලක් නැහැ රේන් එකත් එච්චරම මේ ලයිට් රේන් එකක් වැටෙන්නේ ඉතින් අද එච්චරම අවුලක් නැති නිසා ගැටලුවක් නැද පාරක් මේ හරි පළල් හින්දා අවුලක් නැහැ මමයි මගේ වෛරගේ ලයිට් එකයි විතරයි පිටට ඉන්නේ එළවිල්ලක් තමයි ඉතින් තියෙන්නේ ඉතින් එහෙම තමයි ට්‍රක් ජීවිතේ ඒ වුණත් ඉතින් හරිම සුන්දරයි මොකද එක එක පළාත් වලට යනවා 2000 ගණන් තිය වගේ යනවා ඉතින් තේරෙන්නේ නැහැ මොකද හයිවේ මම යූස් කරන්නේ ගොඩක් දුරට මේ හරි කතාවෙන් යාළුවනේ අන්ලෝඩින් යාඩ් එක ගාවටත් ආවා තව චුට්ට දුරයි තියෙන්නේ ලෝඩ් එක බාන තැනට මෙතනින් වමට හැරුවම ලෝඩ් එක බාන යාඩ් එක අපිට සෙට් වෙනවා වැස්ස පායලා තිබ්බත් ඒ වෙනකොට හොඳයි දෙයියනේ කියලා පෑවුවා වැස්ස ඉතින් මට යාළුවන්ට කියන්න බැරුව ගියා මේ මොකද්ද මම ගෙනාපු ලෝඩ් එක මට ඉක්මනට මේගොල්ලන්ට අන්හොක් කරලා දෙන්න වුණා ඒක නිසා ඒක මට මේක ගෙනියන්න කියලා කිව්වා මේ ලෝඩ් එක ගෙනියන්න තියෙන ආයි මම හිතපු දිහා ඉඳලා වෙන අපි ආපු දිහා ඉඳලා තව කිලෝමීටර් 500 ගානක් නැගිනිර පැත්තට වෙන්න මට තමයි අර ලෝඩ් එක ගෙනියන්න තිබ්බේ යාළුවනේ මොකද මේ මට ඒක ගෙනියන්න ටයිම් එකක් තිබ්බේ නැහැ මම මේක ගන්නම් කියලා ඒගොල්ලොත් එක්ක කතා වුණා
අපි ඉස්සරහට බලමු මේ වීඩියෝ ගෙනියන්නේ කොහොමද කියලා. මොකද ලන්ඩන් වලට ගෙනියන්න තිබි ලන්ඩන් වලදී ට්‍රාන්ස්පෝර්ට් මේකම වෙනවා, ට්‍රේන්ස් වලින් වෙනවා, ෂිප් වලින් වෙනවා. ඒක ගොඩක් දුරට නැව් වලින් වෙන එකේදී පැය 8ක් විතර නැවට දාලා නැවේ පාක් කරලා පැය 8කින් ඉඳලා පස්සේ ඒ පෝට් එකෙන් බහලා ආයෙ ඊවිදිහට වෙනවා. ටේලර් එක ගලවන්න මොකුත් නෑ. අපි ලොරිය පිටින්ම දා ගන්නවා නැවට. ඒක තමයි ගමන යන්නේ. රයිට් මෙතනින් මම ගත්ත තව පොඩ්ඩක් ගන්න ඕනේ. පස්සට තව ටිකක් ගමු. තව චුට්ටයි හරි. තව චුට්ටයි තව පොඩ්ඩක් විතර ගත්තනම් ගැටලුවක් නෑ වගේ. චුට්ටක් රයිට් ඕකේ හරි. ඒකත් මම මේව කරගත්ත මොකද වාහනේ මට ගෙනියන්න තියෙන හවසායි. හවස් වෙනකම් වාහනේ හුක් කරලා තියන්නේ ලෝඩ් එක පිටින්. ඒක අපි ලෙග් කරලා ටේලර් ලෙග් කරලා වාහනේ මෙහෙට ගන්නවා. අරගෙන දැන් හොයාගන්න ඕනේ කොහෙද නවත්ත ගන්න කියලා. මේගොල්ලෝ ගමට මෙතනින් නවත්තගෙන ඉන්න කමක් නෑ. හවස ලෝඩ් එක ගන්නකම් නවත්තන් පාක් කරගෙන ඉන්න මේ හරි කියලා. එනම් ඉස්සරහට ගිහිල්ලා මෙතන අයින හොඳයි වගේ නවත්ත ගන්නට පාඩුයි. පොඩි ඇලර්ට් එකක් දාගන්නත් පුළුවන් වෙනවා. පොඩි නැක් පාරක් දාලා රයිට් එහෙම ගත්තා. තව පොඩ්ඩක් කරගෙන මැද්දට එන්න වගේ සෙට් කරගත්තනම් සෙට් වැඩි. මේ හරියෙන් තියාගන්න එක වාසි. මොකද මේක එච්චර බිසි මේ යාඩ් එකක් නෙමෙයි. මේක නිකන් අර කකර කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක් වගේ මොකක් හරි ලයින් එකක් තියෙන්නේ. දැන් බිසි යාඩ් එක නම් මෙහෙම නවත්තගෙන ඉන්න දෙන්නේ නැහැ. ප්‍රයිමුව බානවා ලෝඩින් දෙකම යන හින්දා. රයිට් එහෙනම් මම මෙතනින් නවත්තගෙන ඊට ඉස්සෙල්ලා අර ගහිලා අපි මොනවද කාලත් ඉන්න එපා. ආයි බඩගිනි. හරි. එහෙනම් ලෝකෙ පුරා මුළු යුරෝපයේ සැරිසරන වෛරයි මමයි. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.